සෝ ඉතින් ගයිස් කොහොමද ඉතින් බයික් පදන මගේ රත්තර යාලු හැමෝම FZNS හොනට ඕනිම ලබ්බක් සේෆ් රයිඩ ඉතින් ගෙදර දෙමවපියෝ වයිෆ් කට්ටි ඔක්කොම් බලාගන්න අපි එනකං ඒ නිසා පරිස්සමින් පැදපල්ලා කියනකම අපි අද වීඩියෝ පටන්ගම් N160 නැතන් N160 ප්‍රමියම් බයික් එක ගැන කතාකරොත් කලින් වීඩියෝ 3-4ක් දාලා තියෙනවා ඒකට මෙන්න මේ වගේ නරක කමෙන්ට් ටිකක් වැටුනා ඒ වගේම ගෲප් වල ෂෙයා වෙනවා එපිසෝඩ් ගෲප් වල ෂෙයා වෙනවා N160 ගෲප් වල ෂෙයා වෙනවා බජාජ් ගෲප් වල ෂෙයා වෙනවා යමහා ගෲප් වල ෂෙයා වෙනවා මම ළඟ තියෙන්නේ N160 ප්‍රීමියම් බයික් එකක් මම දැන් අරන් මාසයක් වගේ මේ මාසය ඇතුළත මගේ රයිඩර් එක්ස්පීරියන්ස් එක ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නවා ඒ වගේම තමයි මේ වීඩියෝ එකේදී මම කතා කරනවා මට ඇත්තරම මේ බයික් එකේ සෙට් වුණු අවුල් කිහිපයක් වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න අලුතෙන් සෙට් වුණු යාළුවෙක් නම් subscribe කරලා සෙට් වෙන්න N160 වගේ Honda වේවා FZ V2 වේවා අලුතෙන් N200 වේවා ඕනෙම බයික් එකක් ගැන කතා කරනවා අලුතෙන් ඉස්සරහට වීඩියෝ අරගෙන එනවා ඒ වීඩියෝ හැම එකක්ම බලන්න ඕනි නම් සෙට් වෙන්න subscribe කරලා මුලින්ම කිව්වොත් බයික් එක N160 ප්‍රීමියම් එක මං අරන් දැන්ට මාසයක් විතර මේ වෙදින් කිලෝමීටර 700 ගාණක් දුවලා තියෙන්නේ ඒ වගේ තමයි පළවෙනි සර්විස් එක කරා ඊළඟ වීඩියෝ එක අරගෙන එනවා ඕගොල්ලන්ට පළවෙනි සර්විස් එක ගැන අද කතා කරන්න යන්නේ මේ බයික් එකේ අවුල් ගැන රයිට් බයික් එක ගැන ගත්තොත් පෙනුම පට්ට අලුතෙන් දීලා තියෙන ගැජමැටික් ටික පට්ට සෙන්සර් ටික පට්ට ඒ වගේම තමයි රයිඩර් ෆීල් එකත් පට්ට සුපිරිම රයිඩර් ෆීල් එකක් ගන්න පුළුවන් තෙල් කරනවා පට්ට හැම අතින්ම පට්ට බ්‍රේක් පට්ට මේ කට්ටිය මේ N160 ගැන කිව්වොත් ABS බ්‍රේක් දීලා තියෙනවා ඩබල් ඩිස්ක් එක පට්ට ලොකුයි මෙයාලා මෙතන කියන්නේ NS බයික් එක නැත්තං මගමරුව කියලා ගත්තොත් අන්න හරි මේ බයික් එකේ තියෙන ලොකුම අවුලක් තමයි බ්‍රේක් බයික් එකේ ස්පීඩ් එක සෙට් වෙන බ්‍රේක් සිස්ටම් එකක් නැහැ ඒ නිසා සාමාන්‍ය ස්පීඩ් එකකින් ගිහින් සාමාන්‍ය 60 70 80 හෝ ඊට වැඩි හෝ වේවා මේ ස්පීඩ් එකකින් ගිහින් බ්‍රේක් එක ගහපු ගමන් බයික් එක ලෙස්සලා ඇදිලා කඩාගෙන බිඳගෙන යනවා තිරාම සිද්ධිය ඕක NS එක NS200 එක NS116 එක මේ බයික් වල තියෙන සීරියස්ම සිද්ධිය ඕක බයික් එකට සෙට් වෙන බයික් එකේ ස්පීඩ් එකට සෙට් වෙන බ්‍රේක් නැහැ මොකද අපි හදිස්සියට කලබලයට ගහන්නේ දඩස් ගලනවා බයික් එකේ බෝක් අතුත් එක්කම ගෙලිලා යනවා සාමාන්‍ය මේක ඇත්තම සිද්ධියක් මොකද මේ බයික් එකේ ස්පීඩ් එක ගැන ගත්තොත් ස්පීඩ් එකයි බැලන්ස් අවුල් කියලා කාටවත් කියන්න බෑ මොකද සාමාන්‍ය බැලන්ස් අවුල් නම් බයික් එකක් එළියට දාන්න නැහැ තේරුණාද සාමාන්‍ය බැලන්ස් අවුල් මේ බයික් එකේ කම්ෆර්ටබල් නැහැ එහෙම සීන් ගොඩක් තියෙනවා නම් බයික් එකක් සාමාන්‍ය එළියට දාන්න රටකින් රටට යවන්න ෆේල් බයික් එකක් ලංකාවට ගෙන්නන්න නැහැ එහෙම කොහොමවත් බෑ හැබැයි NS වල අර කේස් එක කලින් කතා කරපු කේස් එක තියෙනවා දැන් අපි බලමු N160 ගැන N160 ප්‍රීමියම් එක ගැන නැත්නම් ප්‍රීමියම් වර්ෂන් එක ගැන මම ළඟ තියෙන N160 ප්‍රීමියම් වර්ෂන් එක ඉතින් ප්‍රීමියම් වර්ෂන් එක පැදලා මට තියෙන එක්ස්පීරියන්ස් එක ගැන ගත්තොත් සිරාවට මේකේ කිලෝමීටර් සාමාන්‍ය 100ක් වගේ නැත්නම් දුර ගමනක් යද්දි මේ මට සෙට් වුණු දෙයක් නැත්නම් මට දැනුණු දෙයක් මේක අනිත් යූසර්ලටත් තියෙනවද දන්නේ අනිත් රයිඩර්ලටත් තියෙනවද දන්නේ පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න කොන් දෙකක්ම කියනවා සීරියස් කොන් දෙකක්ම කියනවා ඒ වගේම හැන්ඩල් එක නිකන් අර ඒ කියන්නේ හැන්ඩල් එක තියෙන විදිහට දෝ වේවා ඒ කොන් දෙකක්ම එන්නේ මල්ලක කලින් තිබ්බේ Pulsar 150 Pulsar 150 ඊට පස්සේ තිබ්බා FZ V2 එකක් ඉතින් මේ බයික් කිසි එකක මේ සීන් එක මට දැනුන්නේ නැහැ ඒ කියන්නේ සාමාන්‍ය දුර ගමනක් වුණත් පොඩ්ඩක් යද්දී අපහසුයි මොකද බයික් එකනේ නමුත් මේකේ මට නිකන් වෙනසක් දැනෙනවා ඒ වෙනස මගේ ඇඟේ අවුලක්ද නැත්තම් හැම යූසර් කෙනෙක්ට හැම රයිඩර් කෙනෙක්ටම තියෙනවද කොහොමද දන්නේ නැහැ ඒක පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න ඊට අමතරව N160 ෆස්ට් එක සහ සෙකන්ඩ් එක නැත්නම් ගියර් 1 සහ ගියර් 2 දී මිස් එකක් එනවා එකපාරම බයික් එක මිස් වෙලා ටොක් ගාලා නතර වෙනවා
සාමාන්‍ය අපි තැනක නතර කරගමු. අපි ගමන ගිහින් නතර කරා. ඊට පස්සේ නැවත ෆස්ට් එකට දාලා අපි වංගුවක් වගේ ගන්න වගේ නැත්තම් පිටිපස්සට හරවලා ඉස්සරහට ගියපුවම හරවලා ආයෙ පිටිපස්සට එන්න එනවා. මෙහෙම යද්දින් එකපාරම ඩග් ගාලා නතර වෙච්ච අවස්ථා තියෙනවා. සාමාන්‍ය එහෙම වුණාම බයික් එකේ බැලන්ස් නැති වෙනවා. ක්ෂණිකව කකුල් තියාගන්න බැරි වෙනවා. මොකද පොස්ට් එක මේක. නැත්තම් සෙකන්ඩ් එක. ඉතින් එහෙම වුණාම පොඩි අවුලක් තියෙනවා. මේ මිස් එක මට ගොඩක් ඇවිදින් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබ්බේ පළවෙනි සර්විස් එකේදී නැත්තම් ෆස්ට් සර්විස් එකේදී මෙන්න මේ ෆස්ට් එකෙන් නතර වෙන සීන් එක හරි යනවා කියලා. මම දැන් පළවෙනි සර්විස් එකට දාලා දවස් 4ක් විතර වෙනවා. ඉතින් මේ කේස් එක ටිකක් එන කේස් එක නැත්තම් මේ විදිහට මිස් කරලා නතර වෙන එක මිස් කිරිල්ලකුත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය මිස් කරනවා කියන්නේ ටුක් 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 ඔන්න ඔය වගේ සීන් එකක් නේ. නමුත් එකපාරම බග් ගාලා නතර වෙන කේස් එකක් තමයි මම මේ කියන්නේ. උනා අඩුයි. නමුත් නැත්තරම නැති උනේ නැහැ. දැන් කේස් දෙකයි. ඉතින් ඔය කේස් දෙක මට සැරටම දැනුණා N160 ප්‍රීමියර් බයික් එකේ. නැත්නම් මං ගත්ත මගේ බයික් එකේ මේක මගේ බයික් එකේ අවුලක්ද මගේ අවුලක්ද මට දැනුණු විදිහ අවුලක්ද කොහොමද කියන්න දන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ටත් මේ අවුල් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. සීට් ගත්තොත් රයිඩර් සීට් එක සහ ඒ කියන්නේ මම රයිඩ් කරනවා නම් මම එලවනවා නම් මම වාඩි වෙලා යන සීට් එක සහ පිටිපස්සේ සීට්. ඒ කියන්නේ සම්පූර්ණ සීට් දෙකම. මේක ෆිට නැහැ. ඒ කියන්නේ මට සැටිස්ෆයි වෙන විදිහකට නැහැ. ඒ කියන්නේ අර නිකන් ගත්තොත් සැපමදි කියලා කියන්නේ අන්න ඒ වගේ සැපමදි කේස් එකක් තියෙනවා. මොකද කලින් පැදලා තියෙන බයික් වල මට දෙයක් දැනුන්නේ නැහැ. බයික් එකේ N160 ප්‍රීමියර් එක නෙවෙයි එපිසෝඩ් එකක් ගැන ගත්තොත් මේක මට මෙහෙම දෙයක් දැනුන්නේ නැහැ. නමුත් මම කියන්නේ N160 ප්‍රීමියර් එක වැඩක් නැහැ කියලාවත් N160 බයික් එකේ නැත්තරම වැඩක්ම නැහැ කියලාවත් නෙවෙයි. පට්ට පිකප්, පට්ට ලුක්, අනිත් සෙන්සර් ගැජමැටික් අතින් පට්ට හැමදේම අතින් පට්ට. මෙන්න මේ පොඩි අඩුපාඩු ටික තියෙනවා. ඒ කියන්නේ මට දැනුණු අඩුපාඩුද මේ හැමෝටම තියෙන අඩුපාඩුද කොහොමද කියන්න තමයි මම මේ වීඩියෝ කරේ. ෂීට් එක. මොකද මේ ෂීට් එක ගැන ගත්තොත් මේක ලංකාවේදී ගහන ෂීට් එකක්. ඒ කවුල්. ඊට පස්සේ පිටිපස්සේ ටයර් එක ගැන ගත්තොත් පිටිපස්සේ ටයර් එක මට සෙට් නැහැ. පිටිපස්සේ ටයර් එක සම්මානේ බයික් එක්ක බයික් පිකප් එකත් එක්ක බයික් පෙනුමත් එක්ක සම්පූර්ණ පිටිපස්සේ රෝදේ ෆේල්. මේක ටිකක් සයිස් දෙන්න තිබ්බා 140 වගේ එන්න තිබ්බා. හැබැයි කට්ටිය කියනවා රෙම් එක ගහන්න පුළුවන්, ටයර් එක ගහන්න පුළුවන් 140 කිසි දෙයකට බය වෙන්න එපා. ටයර් එක මාරු කරගන්න. ඒ වගේ ඇඩ්ජස්ට්මන්ට් එකක් දාගෙන පදින්න පුළුවන් නම් පට්ට ලුක්කා. ඉතින් ඔය සෙට් එක තමයි මට ඇත්තටම රයිඩර් ෆීල් එකේදී නැත්තම් N160 ප්‍රීමියර් එකේදී මට දැනුණු අවුල් මේ වගේ පුංචි දේවල් ගණන් ගන්න එපා. මොකද මට තියෙන කේස් එකක්ද හැමෝටම තියෙන කේස් එකක්ද දන්නේ නැහැ. අපි බලමු පල්ලෙහා කමෙන්ට්.